අයිබෝන් ඉතින් ඉලෙක්ට්‍රොනික් ටෙක් ෂෝ එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අලුත්ම වීඩියෝ එකක් අරගෙන සූදානම් ඉන්නේ. අද මම ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්න හදන්නේ R36X කියන මේ handheld retro gaming console එක ගැන. ඉතින් මේ තමයි R36X කියන මේ handheld gaming console එක. මේ box එකේ එන්නේ මේක. මේකට පොඩි screen tempered එකක් තියෙනවා. මම මේක දාලා තියෙන්නේ. ඒ වගේම මේකේ charging cable එක එනවා. මේකෙන් ඇත්තටම ඇවිල්ලා open source board එකක්. කියන්නේ අපි කියන SBCs කියලා. SBC කියන්නේ single board computer. මේ single board computer එකක් තමයි මේක දෙන්නේ. කියන්නේ මේකේ processor එකක් තියෙනවා, memory තියෙනවා. ඒ වගේම මේ වගේ USB ports මේ ඔක්කොම මේ board එකේ තියෙනවා. ඒ වගේම මේකට OS එක තියෙන්නේ. එතන තියෙන SD card එකක් ගාලා මේ SD card එකේ තමයි මේකේ ROM එකයි games ඔක්කොම partition කරලා මේ SD card එකේ තමයි තියෙන්නේ. ඉතින් මොකක් හරි issue එකක් ආවොත් ඔයාලට මේ SD card එක ගලලා අලුත් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තරම ඇවිල්ලා කිව්වොත් මේක මේ R36S කියන බෝඩ්ස් ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් මේ devices ගොඩක් තියෙනවා. මේ devices වල සමහර ඒවා අපි original කියලා කියනවා, සමහර ඒවා clone කියලා කියනවා. මේක ඇත්තටම clone එකක්. හැබැයි clone එකක් ගත්ත කියලා වලට පාඩු වෙන්නේ නැහැ. මොකද මේ මම කිව්වාගේ මේක open source community එක නිසා මේකට ගොඩක් support එක තියෙනවා. ඒ වගේම තමයි මේකට විවිධ ගොඩක් variations වල ROMs තියෙනවා. එක එක functionalities තියෙනවා. ඒ ROM වලින් ඔයාලට කරගන්න පුළුවන්. ඒ වගේ functionalities තියෙන නිසා ඔයාලට මේක clone version එකක් හරි clone version එකක් ගන්න ඕනේ. දැන් උදාහරණයකට මේකේ 1GB RAM තියෙන සමහර clones වල තියෙන්නේ 512 RAM. එහෙම නැත්නම් 700 ගානක වගේ RAM එකක් තමයි එන්නේ. ඉතින් අනිත් එක තමයි සමහර 1GB තිබ්බට ඒක RAM chip එකයි එන්නේ. ඉතින් එතකොට ටිකක් slow device එකට මේ board එකේ ගත්තොත් එහෙනම් මේ board එකේ RAM chips දෙකක් තියෙනවා. ඒක නිසා මේක RAM එක fast and මේකේ SD card එක නම් ආවේ 64GB. මම මේක ගලවලා SanDisk SD card එකක් ගහලා තියෙන්නේ දැන්ට. ඒක නිසා මේකට මම දැන් මෙතන සාමාන්‍යයෙන් අපි මේකේ 15000ක් විතර තමයි all games එන්නේ. දැන් මේකේ 20000 ගණන් තියෙන කෙනේ මම මේ SD card එකට තව additional games install කරලා තියෙන්නේ. ඒ වගේම මේකට මම මේකට මේ clone device එක නිසා මේකට එන්නේ HackOS 4 clone කියලා ROM එකක්. ඒ ROM එක ගහගන්න පුළුවන් ඔයාලට වගේ කම්පියුටර් එක හරහා. එහෙනම් මම ගහලා තියෙන්නේ. ඒක ගහලා ඒකට අලුතෙන් games install කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ emulation මේකේ තියෙන මේ emulation station කියලා එකක් තමයි මේක run වෙන්නේ. මේ HackOS කියන එක උඩ. ඉතින් මේකේ තියෙන මේ විදිහට emulation systems ගොඩක්. ඒ වගේම තමයි මේ team එකට ගොඩක් support කරන්නේ. මේකේ තියෙනවා මෙන්න මෙතන තියෙන්නේ team එකට support කරන්න තිබුණත් ගොඩක් ඒවා තියෙනවා. අනිත් ගොඩ මේ තියෙන්නේ Java games. වල පිළිතුරු අපි දවසල පොඩි phone වල ගහන Java games තමයි මෙතන තියෙන්නේ. මට download කරගන්න වෙනම download කරලා මෙතනට දාගන්න පුළුවන්. මේක support කරනවා එකට. ඒ වගේම තමයි අපිට මෙතන තියෙන ports කියලා. මේකේ තියෙන port master කියලා එකක් community එකක් තියෙනවා. ඒ community එකේ මේ පරණ games සමහර ඒවා ඒගොල්ලෝ port කරනවා මේ devices වලට. ඔයාලට පුළුවන් එතනිනුත් මේවා download කරන්න. එතනද සමහර games වල original files ඒවා manually වෙනම දාන්න ඕනේ. හැබැයි ගොඩක් ඒවා තියෙනවා ready to play කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා ඔයාලට වැඩිපුර files ඕනේ තුව මේ වගේ install කරලා ගහන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ device එකක් ගන්න කැමති නම් මුලින්ම මේකේ buying guide එකක් කියලා එකක් තියෙනවා internet එකේ. ඉතින් ඒක follow up කරන්න පුළුවන්. මම මේක link කරන්නම් YouTube එකේ description එකේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ගොඩක් buying guide එක තියෙන්නේ AliExpress එකෙන් මේක ගෙන්න ගන්න කියලා. දැන් මේ දවස්වල AliExpress එකෙන් බඩු ගෙන්න ගන්න tax එකක් වදින නිසා මම මේ විදිහට කරේ නැහැ. ඔරිජිනල් එකක් ඔයාලට ගන්න පුළුවන් AliExpress එකෙන්. ඒ වුණාට දැන් 20000කට විතර වැඩි ගාණක් යනවා tax එකත් එක්ක ඔක්කොම එකතු වෙලා. ඉතින් ඔයාලට මම මේක රුපියල් 9000 ගානකට ගත්තේ අඩුවෙන් ටරස් එකෙන්. මේක clone device එකක්. හොඳ clone device එකක් මම mention කරා වගේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ එකක් ගන්න. ඩරස් එකෙන් එහෙම ඩරස් එකේ කොකෝ පේමන්ට් ඔප්ෂන් එකක් තියෙන එකේ ඔයාලට ගෙවන්න උනත් ගන්න පුළුවන්. මේක රුපියල් 9000 ගානක් වෙන්නේ ඩිලිවරිත් එක්ක. ඉතින් ඔයාලට එහෙම ගන්නවා නම් මම යටි link එකේ දාලා තියෙනවා කිව්වාගේ එතනින් ගන්න. මේක ගත්ත ගමන් ගන්න ඕන ඔරිජිනල් එකක් හෝ ඔයා ක්ලෝන් මොකක් ගත්තත් කරන්න ඕනේ. මුලින්ම මෙන්න මේකේ මේකත් එක්ක එන ස්ටොක් SD card එක මාරු කරන එක. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සමහර කට්ටියට මේකට SD card එකක් ගන්න බෑනේ. එකපාරටම ගත්ත ගමන් ඉතින් SD card එකක් ගන්න බෑනේ. ඔයා මුලින්ම හොඳම දේ තමයි මේකේ තියෙන මේ games මේකේ 15000 ගානක games මේ games ටික ඔක්කොම අරගෙන ඔයාගේ PC එකකට හරි කොහොමද හරි copy කරගන්න GB 30ක් 40ක් වගේ space එකක් යන්නේ. ඉතින් ඒ තියෙන ඔක්කොම ටික copy කරගන්න මේකේ ඔයාලට මේ ECROM කියලා partition එකක් තියෙනවා. ඒ ටික ඔක්කොම copy කරගන්න PC එකට මේ SD card එක fail වුණොත් ඔයාලට මේ games ආයි download කරගන්න එක අමාරුයි. ඊට වඩා ලේසි ඔයා මේ විදිහට SD card එක අලුතෙන් දාද්දි ඔයාලට මේ games ටික ඔක්කොම මේකටම add කරගන්න පුළුවන් ලේසියෙන් එහෙම කරගත්තොත්. ඊළඟ දේ තමයි
මං අර කලින් මෙන්ෂන් කරා වගේ වාට පුළුවන් මේ වගේ OTG වයිෆයි ඩොංගල්ලක් කරගෙන යස්කන්න මේක බයිඩිෆෝට් වැඩ කරයි ඒවගේම මේකට කස්න රොම්මයක් මේක තියෙන රොම් එක බයිඩිෆෝටෙන් රොම්ම එක එච්චර හොඳගන්න මේකන මේ කලෝන් වේඩේෂණ ගන්න එකන්න මේක එන්න රොම්ම එක හයින කොමත් ඔරිජන් ඩිවයිසස් වලත් රොම්ම එක එන්න ටියක් පන්න එකක් මේකට කමිටි මේන්ටයින් කරන රොම්ම එකක් තියෙනවා ඒවයි ලින්ක් සොක්කොම මම් දාන ලින්ක්සලින් ගන්න පුළුවන් ගොලෝජියල්ල ගත නැත්ත මේ ඩිවයිසකට මං ගහලා තියෙන්නේ ආකෝස් ෆෝක්ලෝන් කියන රොම් එක මේක නිතර මබ්ඩේටන් නිතර මේන්ටන එකක් ඒවගේ තම මේක ඔක්කොම ඔරිජන් ඩිවයිස් එක එන්න ෆීචස් ඔක්කොම තියෙනවා හා මේක වැඩිපුට ෆීචස් ඉස්සර හට ඇට් කරගන්න පලව පුලන්ට ගොල ගිට කැදන්න ගිටට හි ෆිච රිකස් කරන්න පුළුවන් මේකට ඒවගේ ෆැසිටිස් තියෙනවා ඉතිං ඒ රොම් එක මේකට ගහන්න ලේසි ඔගුලන්ට අර මම පෙන්වාගේ මෙ මේ වගේ OTG ස්ටිකාඩ ඩ කරගන්න මේ රුපිය 350 කරන කඩයකින් මේකට මේ ස්ටිකාඩ් එක ගහලා බලලා ඔයාට පුළුවන් මේකට ඔයා කැමති විදිහට ROM එක හා ගේම් ROM එක ගහලා එඩ් කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් ඒකට Rufus වගේ එකක් යූස් කරන්න. ඒ වගේම මේක Mac device එකක වුණත් තියාගෙන ඔයගොල්ලන්ට අවුලක් නැතුව මේ ROM එක ෆ්ලෑෂ් ගන්න පුළුවන්.